උදෑසන නැගිටලා ඔයත් වසකෝප්පය බොනවද? කිරිපිටි මාරයාගෙන් ටික ටික ඔයත් මැරෙන්න කැමතිද? ඔයා ප්‍රණීත ලෙස සාදන කිරිපිටියකින් ඔයා ටික ටික මැරෙනවා කියලා ඔයා දන්නවද? අපි බොන මේ කිරිපිටි කිරි නෙමෙයි. කිරි නිෂ්පාදනයේදී කිරිවල ඇති ප්‍රෝටීන් සහ මේදේ චීස් බටර් වගේ නිෂ්පාදන වලට ඉවත් කරගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙන සුදු පාට කුඩු ටිකට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරලා දහස් ගණන් වලට විකුණන මාෆියාවට තමයි අපි අහුවෙලා ඉන්නේ. පිටිකරි වලින් ඇතිවෙන භයානකම තත්ත්වය ඔයා තේරුම් ගත්තොත් ඔයාට හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඔයා දිගටම පිටිකිරි බොනවා කියන්නේ ඔයාට බෝ නොවන රෝග 21කට මුහුණ දෙන්න වෙනවා. මොකද පිටිකිරි වල මෙලමයින් සහ DCD තියෙන නිසා. ගොඩක් අම්මලා හිතන්නේ පිටිකිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන හොඳම දේ කියලා. නමුත් පිටිකිරි වලින් සිදුවන්නේ දරුවන්ගේ මොළයේ වර්ධනය අඩු වෙන එක. මතක තියාගන්න පිටිකිරි වලින් බෝ නොවන රෝග 21කට ඔයාට මුහුණ දෙන්න වෙනවා. ඇඳුම, ආසාත්මිකතා, කනේ ආසාදන, අධිරුධිර පීඩනය සහ හෘද රෝග, ස්වසන ආසාදන, බුද්ධි මට්ටම අඩුවීම, ස්ථිරතාවයේ යකඩ ඌනතා, ආහාර දිරවීමේ අපහසුතා, ළමා වියේ ඇතිවෙන පිළිකා වර්ග, අස්ථි දුර්වල වීම, පියයුරු, ඩිම්බකෝෂ සහ ගර්භාෂය පිළිකා වැනි බෝ නොවන රෝග 21කට ඔයගලන්ට මුහුණ දෙන්න වෙනවා මේ පිටිකිරි බොන එකේ. ඔයා දන්නවද අයිස් යන මත්ද්‍රව්‍යයෙන් අපේ ශරීරයට ඇතිවන අහිතකර බලපෑම් තමයි මේ කිරිවීදුරුනොත් අපේ ශරීරයට වෙන්නේ. ඔයා කොහොම හරි මේ කිරිවීදුරු මාසයක් නවත්තලා බලන්න ඔයාගේ ශරීරයට පුදුම වෙනසක් දැනේවි. ඔයාට මේ පිටිකිරි එක නවත්තන්න බැහැ මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාට කියලා දෙන්නම්. මේ කිරිවීදුර නවත්තන්න පුළුවන් ක්‍රම. විනාඩියක් නවතින්න මගේ channel එකෙන් මම නැවතත් ඔයාට ප්‍රයෝජනවත් දෙයක් අරන් එන්නම්. සුබ දවසක් ගිහින් එන්නම්.